හලෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා SL Lisandar X Gaming YouTube channel එකට. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Minecraft Survival gameplay වල තුන්වෙනි එපිසෝඩ් එක. ඉතින් අපි කලින් එපිසෝඩ් එකේ අපේට ගෙයක් හදාගන්න අපි ඔක්කොම බඩු ටික එකතු කරා. තව ඕනත් වෙනවා ඩෙකරේෂන් කරන්න එහෙම නම් මොකවත් කරේ නැහැ. අපි ඉතින් මේ එපිසෝඩ් එකේදී අපේ ගේ හදාගමු. අපේ ලස්සන ගම ඇතින් පේන ඇති ඔයගොල්ලන්ට තව පල්ලෙහාත් ගමක් තියෙනවා. මං ගේ හදන්න ඉතින් ඉන්නේ මෙන්න මෙතන. ඕගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔය බඩලුව ඉන්නේ මේ ටිකේ තමයි ගමම් පේන විදිහට ගේ හදන්න ඉතින් ඉන්නේ. එතකොට මේ අපිට මෙන්න මේ ගානට නිකන් මේ උඩ තියෙන ඩර්ට් ටික අයින් කරගන්න වෙනවා. අපි තියෙන ඩර්ට් ටික ඔක්කොම අයින් කරගමු. අපිට ඩර්ට් ගොඩක් අයින් කරන්න වෙයි වගේ. එයා රැත් වෙනවා යාළුවනේ. අපි සවල කඩන අපි ගිල්ල සවලක් හදාගෙන හෙට උදේ පාන්දරෙම වැඩට. මෙතෙන් අපි දැනට පදිංචි වෙලා ඉන්න ගෙදර මේ එක ගෝතෙක් ඉන්න හැමදාම ඇවිල්ලා නිදා ගන්න. බලයන්. මේ ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් සවල් පොඩ්ඩක් ඉන්න අයන් ඉන්ගොට් තිබ්බා. එතකොට අපි අයන් සවලක් හදාගමු. සවල් දෙකක් විතර හදාගමු. මේ ටික මෙතන තියාගමු. අපිට ෂීල්ඩ් එකක් ගත්ත හැකි. ඊට පස්සේ අපිට අයන් ඉන්ගොට් හදාගන්න මේ මම දැනගත්ත යාළුවනේ මේ අයන් ටික අරන් අපිට තව මේ කෝල්ඩ් ඕන. මෙන්න මේකට දාලා ෆර්නස් එකට දාලා අයන් ටික මෙන්න මෙතනින් දාන්න ඕන. එතකොට මේ මෙතන හැදෙන අයන් ඉන්ගොට් අපි බලමු චුට්ටක්. මේ හැදෙන්නේ අපි අයන් ටික දාගමු චෙස්ට් එකට. නැත්තම් මොන වුණොත් අපරාදේ. බලෙන් උඹ මගේ ඇදේ ඉන්න. එළියට යමු අපි. දැන් ගිහිල්ලා ආයෙත් වැඩ පටන් ගමු. අපෝ වා උඹ වරෙන් ඉප්පන්ට වරෙන් මෙන්න මෙතන මෙන්න මේ කන්දරි මෙන්න මේ පුපුරලා දෙන්න. මෙන්න මෙතෙන් දෙන්න. නියමයි. අයියෝ. thank you බං. ඕනම තැන මෙව්ව කරා. බස් ඇවිල්ලා වැඩේ කන්න තමයි යන්නේ හරකෝ.
අපි මේ අර ගියේ එපිසෝඩ් එකේ ඒවාපු ගස් ටික නවයිලා නැහැ වගේ තාම. මේ අයන් සවල් එකේ මේ ඩියුරබිලිටි එක පොඩ්ඩක් වැඩි. අපිට මේ ඇති වෙයිද? මේ ටික එකතු කරගමු. අපි මෙන්න මේ ටිකම කපලා දාමුනේ. මේක මේ යටත් වරවල් හැරෙනවා මගේ ඇති වරදිලා මට තාම ඌරු නෑ හරියට. ඒ සවල කැඩුනා. අපිට අනිත් සවල තියෙනවා. අපිට තව ගොඩක් තියෙනවා. මෙතනින් ඉවරයිනේ. මේ විලේජ් එකනේ මේ ඇවිල්ලා. මේ එපිසෝඩ් එක ගියේ සම්පූර්ණයෙන් හදන්න නම් බැරි වෙයි. මේ සවලත් මදි වෙයිද අපි? මදි වුණොත් නම් අපරාධය නෑ යන්න බෑ ඉතින් සවල් ගන්න. ඇති වෙයිනේ. ඔක්කොම ටික කඩාගත්තා. මේ ටික ඔක්කොම අරගමු. අපි ගාව දැනට ඩර්ට් කොච්චරක් තියෙනවද? තියෙනවා අපිට තව මේකෙන් එහෙමනම් පෙන්නන්නේ නැහැ නේ. අපි මෙන්න මේ ඉතින් තියෙන තැන් වල ඩර්ට් එක පුරව ගමු. වැරදිලම ඇති නෙව වෙනවා. දැන් නම් බඩගිනි වගේ. කෑම නැද්ද? කෑම අපි ගාව මේ තියෙන්නේ බඩු තියෙන.
අපි අපේ ගෙදර ගමට ලං වෙන්න හදන්න පටන් ගමු. මෙන්න මේ හරියවයි පුරවයියන් තව ටිකක් අඩුපාඩු තියෙන තැන්වලට. අඩු උඩට 64ක් ඉවරයි වේ. ඊට පස්සේ අපි ගාව තියෙන කොබල්ස්ටෝන් ටික ගෙනල්ලා අපිට ඩර්ට් උත් ඕනයි. කොබල්ස්ටෝන් ටික වැඩිපුර ගමුනේ. අපි කලින් එපිසෝඩ් එකේ මයින් කරපුවා තියෙන ඔක්කොම මේක මොකක් මලක් විතරයි තියෙන්නේ. අයියෝ හැමතැනම මුට මොකයි මේ වෙලා තියෙන්නේ. අයියෝ අමින්ගේ ඕපන් තැනකට යන්න ඕනේ. මැරුණොත් නම් ඉවරයි ඈ. මුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? මාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ මම මොකවත් කරේ. මෙරියන්කෝ ඇති යාන්ත පුදුම වාදයක් ඈ. අපි යමු ආ ගේ හදන තැනට. රෑ වෙනවා යාළුවනේ. ඇඳක් නැන්ද? ඇඳක් නැහැ. අපි ගිහිල්ලා නිදාගෙන යමු. අපි ඇඳක් වැඩ කරන තැනට ගෙනිච්ච නම් හරිනේ. තව රෑ වෙලා නැහැ. නිදාගත්තා. මම මේ තාට්ටු දෙකක් ගන්න කියලා හිතන් ඉන්නේ. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ කොබල්ස්ටෝන් අරගෙන ඔයාලට කැමති තැන්වලින් අපි මෙන්න මේ හරිය ඇඳ තියමු. මෙන්න මේ වගේ වතුර බකට් එක තිබ්බනේ අපි ගාව. අපි වතුර එකකුත් පුරව ගමු. වතුර බකට් එක අපි දෙවෙනියට දාගමු.
දැන් මම මේ මෙතනින් තියනවානේ. ඔන්න ඔහම කැමති ගානක් ප්ලේස් කරන්න මං දැනට ප්ලේස් කරනවා 1 2 3 4 5. ඊට පස්සේ 1 2 3 4 5 6. මෙන්න මේ 6 වෙනි එකේ වයි තව කණුවක් ගහන්න. ඊට පස්සේ ඔන්න ඔහම. ඊට පස්සේ 1 2 3 4 5 6 7 8. එතන මං 8ක් වය ගන්නවා. 3 4 5. saya 1 2 3 4 5 6 7 8. අපාක 1 2 3 4 5 6. මොබයිල් නැති මම මොකද කරන්න කියලා 1 2 3 4 5. ආයෙ මේ මෙතනින් එකක් ගන්න. අයියෝ වතුර බකට් එක වැටුන්නේ නැහැ. ආයෙ මෙන්න මේවා 1 2 3 7 3ක් විතර මෙහෙන් පස්සට ගිහිල්ලා ආයෙ ඔයගොල්ලෝ ආයෙත් මේ මෙතනින් ප්ලේ කරන්න ප්ලේස් කරන්න මම මේ මෙහෙම හදන්නේ. ඔයාලට මේ තව දෙයක් තමයි මෙන්න මෙහෙම වතුර බකට් එක දාලා කැලේ නැති කරගන්න පුළුවන්. එතකොට කැලේ නැති වෙනවා. ඊට පස්සේ මේ අරගෙන 1 2 3 4 5. අය මෙන්න මේ හරිය වයි. ඌ වැරදුන වතුර බකට් එක වැටුනේ. ආයෙත් ප්ලේස් කරගන්න. ඊට පස්සේ 1 2 3 4 5. දැන් මේ කණුව කෙලියාම අය මෙන්න මෙහෙන් ගහන්න. මේ පේලිය කෙලින් මේක බැලුවා ඕම කරා 2 3 4 5. ඔන්න ඔහම බස් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නේ කැමති මේකක් කරන් මේක වටේට ප්ලේස් කරන් යන්න තියෙන්නේ. මං ගාව තියෙන්නේ කොබල් ස්ටෝන් හින්දා මං එව්වම් ප්ලේස් කරනවා. අඩෝ පිකැක්ස් එකෙන් නැද්ද යාළුවා? එක්ක මෙව ඕනේ නැහැ වගේ මට වෙන අදහසක් ආවා. උඹලා ඉන්න. මම මේ වටේටම ප්ලේස් කරන් යනවා යාළුවනේ. මෙන්න මෙහෙම.
කොබල්ස්ටෝන් ඉවරයි. ඉවසයි මේකෙත් ප්ලේස් කරනවා. අයිත් එතෙන්ටමයි වැටුනේ. අයියෝ බලපන්. දෙකින් අද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. ඒකත් හරි. ඒ පැත්තත් හරි. මෙතනත් හරි. දැන් තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න ඔහොම ප්ලේස් කරගත්තා. පොඩ්ඩක් වැරදුනා. තා මෙන්න මේව කොබල්ස්ටෝන් ටිකක් ගමු. මේක කඩාගෙන මේ අස්සේ පැනලා ඵල එළියට ඵල. මෙන්න මෙහෙම තියාගමු. ඊට පස්සේ අපි දැනට ඉන්න ගෙදරට යමු. කොහෙද ඒක? ගෙදර කොහෙද මේ තියෙන්නේ? අපි ගාව තියනවාද මෙව්වා? මෙව්වත් අරගමු. ක්‍රාෆ්ටින් ටේබල් එකත් අරගමු. මේකෙන් අපි හදාගමු අට තුනක් තියෙනවා. දැක්කනේ අපේ ගෙදර තියෙනවා යාළුවනේ. අපි දැන් ස්ලැබ් එක ගන්න යන්නේ උඩ. මට තව අදහසක් නම් එනවා මගේ ඔළුවට. අපි ඊගත් ක්‍රියාත්මක කරලා බලමු. අපි මෙතනින් පඩි පෙලක් වයි දැම්මොත් මොකද? කොහොමද මගේ අදහස්? ඊට කලින් ගිහිල්ලා පොඩ්ඩක් මේක ඇවිල්ලා නිදාගෙන මේකේ සාධාරණයි. ඉතින් මගේ අද නිවුස් එකක් ආවේ. නිදාගත්තා. ඵලයන් එළියට ඵලයන්.
අයියෝ අපිට තව කොබල්ස්ටෝන් නැන්ද? ඉප්පන්ට යමු අපි ගේන්න. පළකෝ එළියට පොඩ්ඩක්. හදිසි. අම්බෝ ඇති යාන්තක් තියෙනවා. වෙලාවට අපි අතන මයින් කරේ. අපිට ආයෙත් මයිනින් කරන්න යන්න වෙයි වගේ. මෙන්න මෙහෙම පිරෙව්වා. හරිද? අපි මෙතෙන්ට මොකක් හරි කරමු. අපි මෙතන මොකක් හරි ඩෙකරේෂන් පාරක් දාමු මේක පල්ලෙහා තට්ටු විදියට. මෙන්න මේක තමයි ගෙදරට නගින්න තියෙන තැන. අපි යට පුළුවන් වුණොත් ෆාම් දාමු. ඊට පස්සේ මේවා ටික අරගෙන අපි දැන් පුරව ගමු. 63ක් නම් මදි. ලගින්වත් තියන්න බැරි වෙයිද දන්නේ. අපි වාපු ගස් ටිකවත් පැලවෙලා නැහැ. ඔය වමට තියද්දි බලපං ඉතින්. බෑනේ කරන්න වමට තියද්දි මෙව වෙනවනේ. තව 34යි තියෙන්නේ. මේ ටික තියලා. අපි මේ ටික අදමු මෙව තියන් යන්නේ නැත්තම් තියන්න වෙන්නේ නැහැ. අයියෝ වැටුණානේ හැමතැනම. ඉන්දක්කි මොකක්ද යකෝ ඒ වෙන්නේ? වැටෙන ඉවරයක් නැහැ. තව 4යි තියෙන්නේ. අයත් තියෙන එක මෙන්න මේ පේලියට ඇති 2 3 4 5 6 මං කියේ. තව ලොකු කැල්ලම්ම තියෙන අපිට මෙව කරන්න. ගස් නැද්ද? ගස් වලක දෙයියනේ අපිට ගස් ටිකක් දෙන්න. මේ මෙතන ගහක් තියෙනවා කපා ගමු. ඒකත් මහ ලොකු ගහක් නෙමෙයි. මේ චුට්ටයි තියෙන්නේ. මේ අපි වාපු ගස් නේද මේ පැලවලා තියෙන්නේ. ඒව තමයි යාළුවනේ පැලවලා තියෙන්නේ. දැම්මත් තමයි. මේ මෙතනත් ගහක් තියෙනවා. තව කොහෙද ගස් තියෙන්නේ? තව කොහෙද? අඩේ ඌනම් පට්ට වාතයක් ඈ බලපංගෝ ඉතින්. මොන මගුල කරන්න ගියත් ඌ ඇවිල්ලා ගහනවා. ආයෙත් එනවා බලපංගෝ. බෑනේ කරන්න හැම තැනම වද දෙන්නේ. මොකක්ද දන්නේ උට මාත් එක්ක තියෙන තරහ. මේ පස්සෙන් හොය ආයෙන්නේ තව. ගෝතයන් බලපන් මේ අයන් ටිකක් මෙහි. ඌනම් හරියන්නේ නැහැ.
ගෙට යම අපේ ගෙදර. ගම සංවර්ධනය කරන්න දෙන්නෙම නැමු. හික්කනලයෝ. මම විලේජ් කෙනෙකුට ගෑව්වෙන්නේ නැහැ නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක තියෙනවනේ අම්බු ඇතියන්ත අපි මේකෙන් දැන් හදාගමු. තොට ඉඳපන්කෝ දෙන්න වැඩේ උඩ ඉඳලා ගහන්න. ආයෙත් ඉතින් මෙතනින්මනේ රීස්පෝන් උනේ මට තමයි කන්න උනේ. මට ඉතින් හොඳ වචන මතක් වෙනවා කියන්න. මේ මු මෙතන ඉන්නේ. මේ අපි ගාව තිබ්බ නේද කෝ කපපු ගස්? අඩේ දැන් කපපු ගස් නැහැනේ. කොයියව? මෙන්න අපි පොරෝ එකක් හදාගමු පොරවක් අයන් පොරවක් වැරදුනා වැඩේ වැරදුනා තව ටිකෙන් පොරවක් හදාගෙන යමු පොරවක් රෝපාරක් සැප්ලින් වැටලා සැප්ලින් දමනවා දෙව්වා මේන් තියෙන අපි කපපු ගස් මෙන්න මෙතන මේ අස්සේ ගිහිල්ලා තියෙන මේ තියෙන අපේ පොරවල් වාතයන් අරුවේ අපි ගාව සැප්ලින් දෙකක් තිබ්බනේ අපි ආයෙත් ගහක් දෙයක් හිටවමු 4ක් තියෙනවා අපිට ගස් හිටවුවා කිද 2 3 4 ඔන්න අපි ගස් ටිකක් හිටවුවා දැන් අපි උඩට ගිහිල්ලා මේ ටික තියලා 48ක් තියෙනවා දැන් නම් ඇති වෙයිද දන්නේ නැහැ මදි වෙයි කියන්නත් බෑ තව කොච්චර කියලා නම් දාන්නද බං 48න් සේෆ් වෙන්න පුළුවන්ද බැරි වෙයි වගේ මට පේන්නේ නා අපි කොමාරි ගේමක් ගාගමු තව 22යි පුළුවන් වෙයිද තව 18යි බෑ වගේ තව 12යි එකක් හෝ දෙකක් මදි වෙයි නෑ ඊට වැඩි නම් මදි වෙයි වගේ තව අපිට මදි 1යි 2යි 3යි 4යි එන ගානක් අපිට මේ ගස් නැති එකනේ ප්‍රශ්නේදී ආට ගිහලා ගස් ටිකක් කපන් එමු රැත් වෙනවා යාළුවනේ ලැග් එකක් ගියා ඇයි දන්නේ
11ක් තියෙන ඇති වෙයි. අපි යමු දැන්. රැත් වුණා. අරුන් ඇවිල්ලා ගෑවුවොත් ඔක්කොම ඉවරයි. අර පේන්නේ අපේ දෙමහල් නිවස හැදෙන ගමන් තියෙන්නේ තව. මේක ස්කෙල්ටන් ලව්පන්. ඒයි අඩු අපියන් අපි ගිහිල්ලා නිදාගෙන උදේට එමු. මට ටෝච් දාන්න බැරි වුණා නේද? බෑනේ කරන්න. අපි ගාව ටෝච් තිබ්බනේ. ඒ මොකක්ද ඒ? කෑමත් අරගෙන අයින් ටික දාමු චෙස්ට් එකට. ටෝච් කොහෙද බා? ටෝච් මං ගාව තිබිලා. කෑම ටිකක් කාලා උදේම වැඩ පටන් ගමු. අප්පු අර බෝම්බේ නම් මැරෙන්න. ඉන්නා කියන්කෝ. ඌ කියද්දි මෙනවා. හරි අදාගත්තා. 44ක් තියෙනවා දැන් වැඩිත් එක්ක. අප්පු අර බෝම්බයක් ඉන්නා. ඊට පස්සේ අපි මේ පාර උඩට ගාමු. මෙන්න මේ කණු. අඩේ උඩට පොරෝනි අරන් ඉන්න තිබ්බෑනි කරන්. 1 2 3 4 4ක් ඇති වෙයි. 2 3 4 2 3 4 1 2 3 4 අය මෙතෙන්ට ඕන නැති වෙයි. අය මේ කෙලින්ම මෙතෙන්ට එකක් ගාගමු. මෙන්න මේ මැද්දේ එකක් ගාගමු. ඒක මෙහි වැදුනා. අඩෝ තව එකක් මදි කියන්කෝ. තව 12ක් තියෙනවා. ඒක හරි මැද්දේ ඊම් කරලා ගත් විට මෙන්න මේ හරිය විතර ගහන්න ඕන. 2 3 4 ඕන් හරි. අපි යන්නේ ඒකත් හදාගත්තා. දැන් අපිට තියෙන නැවතත් බිත්ති බදින්න. මේ ටික මෙන්න මේට දාගමු. මෙන්න මේ ජනේල මෙතන තියාගමු. මෙතන සම්පූර්ණ බිත්තිය බෙදලා දාමු. අඩේ ඉප්පන්ට ප්ලේස් වෙනවනේ. ඇයි බං?
උලන්ට මෙතනදී view එකක් බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ කෑල්ලම වීදුරු දාමු. මෙන්න මේ කෑල්ලටම වීදුරු දාමු. කෑල්ලටම වීදුරු දාමු කෑල්ලටම. මෙන්න මේ Minecraft table එක ගත්තා මෙන්න මේ මයින් කරලා දාලා ඉතුරු වෙච්ච ඒක අයියෝ හැමතැනම මෙන්න මෙතනින් ප්ලේස් කරගමු. අපි ගා වෙන කොබල්ස්ටෝන් නෑනේ. දුක තමයි. අයන් මෙව්ව ඇදිලා අපේ ගෙදර 150ක විතර 50ක්වත් වැඩි ඉවර නැහැ තාම. ඊ අඩු මේ බෝම්බ දෙකක් තියෙනවා. අයියෝ හැමතැනම. මේ නම් පුපුරන්න එපා මේ මෙහෙට වරේ මෙන්න මෙහෙට වරේ. වරේ මේ විලේජස්ලා හැමතැනම යනවා. වරේ. අරුත් ඉවරුණා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. අපි දැන් මේ හැමතැනම ටෝච් ප්ලේස් කරමු. බැරි වෙලාවත් මොකෙක් හරි ස්පෝන් වුණොත් ඉවරයි. සෝම්බි කෙනෙක්වත් ස්පෝන් වුණොත් ඉවරයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද ඉතින් අද ගේම් ප්ලේ එක ගැන? දැන් පල්ලෙන් දැන්ම කමෙන්ට් එකක් දාන්න යන්න අපි ඊළඟ එපිසෝඩ් එකේදී අපේ ගෙදරට ජනේල් ටික දාලා ලස්සන කරලා ගමු. මේ තියෙන අපේ ගෙදර අද ගොඩක් වැඩ සම්පූර්ණයෙන් කියන්නේ සාමාන්‍ය වැඩි ගොඩක් ඉවර කරා. ඉතින් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක sub කරලා එකතු වෙන්න. ඒ වගේම ඔය මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා මෙන්න මේ Minecraft එකේ මට ඒවට උදව් කරලා පල්ලෙන් කමෙන්ට් දාලා යන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න අපි ගියා.